අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සරලව කොහොමද Taman ගැන ඉංග්‍රීසියෙන් තවත් කෙනෙකුට හඳුන්වා දීමක් කරන්න කියන දේ ගැන. ඉතින් මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එක අන්තිම වෙනකොට පොඩි අභියෝගයක් දෙනවා. අපි බලමු ඔයා කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා. මූලික ඉංග්‍රීසි වලින් Tamanව හැඳින්වීම. Basic English Self Introduction. භාවිත වන අවස්ථා. නව පුද්ගලයන් හඳුනා ගැනීමේදී. ඒ කියන්නේ සාදයකදී, පොදු ස්ථානවලදී මිතුරන් හඳුනා ගැනීමට. සංචාරය කරන විට. මූලික හඳුන්වා දීම. ඔයාගේ නම. my මගේ. name නම. is වෙනවා. ඒ කියන්නේ be verb එක. ඔයාගේ නම එකතු කරන්න. උදාහරණය මගේ නම සිතුමිණි. My name is සිතුමිණි. ඔයාගේ වයස. I මම මට. am be verb එක. ඔයාගේ වයස එකතු කරන්න. years අවුරුදු. old වයස. උදාහරණය මට වයස අවුරුදු 20යි. I am 20 years old. ඔයා ජීවත් වන ස්ථානය. I මම live ජීවත් වෙනවා. in තුල. ඔයාගේ නගරය එකතු කරන්න. උදාහරණය මම ජීවත් වෙන්නේ ගම්පහ. I live in ගම්පහ. රැකියාව අධ්‍යාපනය. මම ශිෂ්‍යයෙක්. I මම. am be verb එක. එක් අයෙක් එක් දෙයක්. student ශිෂ්‍යයා. මම ශිෂ්‍යයෙක්. I am a student. මම ඉගෙන ගන්නේ. ඔයාගේ පාසල හෝ විශ්වවිද්‍යාලය එකතු කරන්න. I මම. study ඉගෙන ගන්නවා. at he දී. ඔයාගේ විශ්වවිද්‍යාලය හෝ පාසල එකතු කරන්න. උදාහරණ මම ඉගෙන ගන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ. I study at the University of Kelaniya. ඔයාගේ රැකියාව. I මම work වැඩ කරනවා. as ලෙස හැටියට. එක් ඔයාගේ රැකියාව එකතු කරන්න. උදාහරණය මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස වැඩ කරනවා. I work as a software engineer. ඔයාගේ විනෝදාංශය. my මගේ. hobby විනෝදාංශය. is be verb එක. ඔයාලගේ විනෝදාංශය එකතු කරන්න. උදාහරණ මගේ විනෝදාංශය ගායනයයි. My hobby is singing. ඔයා උනන්දු වන දේවල්. ඔයා කැමති වෙන, ඔයා උනන්දු වෙන දේවල් ගැන කියන්න යොදා ගන්නවා I like. මේක ආකාර දෙකකින් යොදා ගන්නවා. පළවෙනි ආකාරය I like වලට noun එකක් එකතු කරනවා. ඒ කියන්නේ යම් දෙයක්, යම් කෙනෙක්, යම් සංකල්පයක් වගේ නාම පදයක් එකතු කරනවා. උදාහරණය මම චොක්ලට් වලට කැමතියි. I like chocolate. I like to වලට verb එකක් එකතු කරනවා. ඒ කියන්නේ ඔයා පුරුද්දක් විදිහට හරි
තෝරා ගැනීමක් විදිහට හරි යම්කිසි ක්‍රියාවකට කැමති බව පෙන්වීමේදී යොදා ගන්නවා. උදාහරණ I like to watch movies. මම කැමති චිත්‍රපට බලන්න. අවසානය ඔබ හමුවීම සතුටක්. ස්තුතියි. It's උක්ත පදය. Nice සතුටක්. To meet හමුවීමට. You ඔබව. Thank you ස්තුතියි. ඔබව හමුවීම සතුටක්. ස්තුතියි. It's nice to meet you. Thank you. උදාහරණය සම්පූර්ණ හැඳින්වීම. Hello, my name is Situmini. I am 20 years old. I live in Gampaha. I am a student. I study at the University of Kelaniya. My hobby is singing. I like to read books. It's nice to meet you. Thank you. දැන් මම ඔයාලට දෙනවා පුංචි අභියෝගයක්. අපි හිතනවා මේ පාඩමත් ඔයාලට හොඳට තේරෙන ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කොහොමද දියුණු විදිහට නැත්නම් උසස් විදිහට ඉංග්‍රීසි කතා කරලා Taman ගැන හඳුන්වා දෙන්නේ කියලා. Thank you for watching. See you in the next video.